ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කළමනාකරණෙහි ප්‍රමුඛයා වන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට 2025 වර්ෂය කියන්නේ තීරණාත්මක වර්ෂයක්. වර්ෂයේ ආරම්භ වන අවස්ථාව වන විට පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වශයෙන් පැවතුනත් 2025 වර්ෂයේ අවසානයේ වන විට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ යටතට භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය පත් කරගනු ලබනවා. මෙන්න මේ පරිවර්තනීය අවස්ථාව තුලදී කාර්යාංශයේ නව ආයතනික වශයෙන් වූ පරිවර්තනයක්. ඒ පරිවර්තනය හරහා රටට සමස්ත ඛනිජ සම්පත් ශ්‍රේෂ්ඨයට ඇති වූ වටිනාකම් සම්බන්ධව විග්‍රහයක් ගැනීමටයි අපගේ මේ බලාපොරොත්තුව. ඒ සඳහා අපත් සමග සම්බන්ධ වෙනවා භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ ගරු සභාපති සමන් ජයසිංහ මහත්මයා. ගරු සභාපතිතුමනි ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගනු ලබනවා. ආයුබෝවන් සංජීව. අපි 2025 වර්ෂය ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි 2024 වර්ෂයේදී නව රජයක් යටතේ අලුතෙන් වැඩසටහන් ක්‍රීපයක් දියත් කරන්න පටන් ගත්තේ 2025 වර්ෂයේ. ඒ නිසා 2025 වර්ෂය කියන්නේ ඊටාම වැදගත් වර්ෂයක් විශේෂයෙන්ම රටට වගේම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය. ඒ අනුව අලුත් පරිපාලනයක් අලුත් කළමනාකාරීත්වයත් එක්ක භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වෙනස් වෙලා නව ගමනකට මුල පුරලා තියෙන අවස්ථාවක්. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම අපි කරුණු කීපයක් සම්පූර්ණ කරන්න 2025 වර්ෂයේ පියවර ගත්තා. ඒ අනුව අපිට කියන්න සතුටුයි. අපි හොඳ ගමනකට මුල පුරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඛනිජ සම්පත කියන්නේ ඊටා වටිනා සම්පතක්. මේ සම්පත උපරිම වශයෙන් ප්‍රශස්ත මට්ටමට ප්‍රයෝජනයක් ගැනීම 2025 වසරේදී අපි පටන් ගත්තා. ඒ අනුව ප්‍රධානම ඉලක්ක කීපයක් තිබුණා. පළවෙනි අවස්ථාවේදී අපි හඳුනාගත්තා පහුගිය කාල සීමාව තුළ වසර ගණනාවක් තිස්සේ මේ ආයතන විසින් සිදු කරලා තිබුණ සමීක්ෂණ වලින් ලබාගත් තොරතුරු. ඒ කියන්නේ විවිධ ස්ථානවල රටේ තියෙන ඛනිජ සංචිත ප්‍රමාණය නිවැරදිව හඳුනාගෙන ඒවා අපි දත්ත ගබඩාවක් විදිහට එකතු කිරීමේ අවස්ථාවක් අපි පටන් ගත්තා. ඒ අනුව මිනරල් සෑන්ඩ් ඒ කියන්නේ වෙරළ තීරයේ තියෙන ඛනිජ වැලි සම්පත, ඒ වගේම ග්‍රැෆයිට් මිනිරන්, කැල්සයිට් ඇතුළු ප්‍රධාන ඛනිජ රාශියක දත්ත අපි රැස් කරලා එකට එකතු කරලා තියෙනවා. අවශ්‍ය අවස්ථාවලදී ඉදිරියේදී ආයෝජකයින්ට ව්‍යවසායකින්ට මේවා ප්‍රයෝජනට අරගෙන ලංකාවට හොඳ ආයෝජනයක් සිදු කරන්නත් ඒ මගින් රටේ සංවර්ධනයට දායක වෙන්න අවස්ථාවක් උදා කරලීම තමයි අපේ අරමුණ තියෙන්නේ. ඒ අනුව විදිරි වැඩසටහන් වලදී විශේෂයෙන් 2026 වර්ෂයේදී අවසාන වනකොට මේ කාර්යාවලියේ ප්‍රගතිය අපිට හොඳින්ම දැක බලා ගන්න පුළුවන් වෙයි. නව අමාත්‍යාංශය යටතේ නව ඛනිජ ප්‍රතිපත්තියක් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ ප්‍රමුඛත්වයෙන් යුක්තව හඳුන්වා දෙනු ලැබුවා. එම ඛනිජ ප්‍රතිපත්තිය තුළ ඛනිජ ගවේෂණයේ සිට ඛනිජ කැණීම, අගයන් එකතු කිරීම සහ පරිසර සංරක්ෂණය මේ ආදී විවිධාකාර වූ ශේෂ්ත්‍රයන් සම්බන්ධව සාකච්ඡාවට භාජනය වුණා. මෙම ඛනිජ ප්‍රතිපත්තියේ වර්තමාන තත්ත්වය කොහොමද? එහි ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන් සිද්ධ වෙනවාද? දැනට එහි අනුමත වීම ආදී සම්බන්ධව ඒ පිළිබඳව අපිට අදහසක් දැක්වුවොත්. ඔව් සංජීව. ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට පහුගිය කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට සකස් කිරීමට උත්සාහ ගත්තත් මම හිතන්නේ අපිට මේ වසරේ තමයි ඒ ප්‍රතිපත්තිය සකස් කරලා අනුමත කරේ. ඒ කියන්නේ පහුගිය පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල විසින් ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් අනුමත කරා. ඒ අනුව මේ ඛනිජ ප්‍රතිපත්තිය කියන්නේ ලංකාවේ තියෙන ඛනිජ ද්‍රව්‍ය ප්‍රශස්ත මට්ටමින් උපරිම මට්ටමින් ප්‍රයෝජනට අරගෙන තිරසාර විදිහට මේවා භාවිතා කිරීමටත් ඉදිරි අනාගතයට මේ ඛනිජ යොදා ගැනීමටත් ඉඩකඩ සැලසීම. ඒ අනුව දැන් ජාතික ඛනිජ ප්‍රතිපත්තියේ ප්‍රධානම අංගයක් විදිහට තියෙන්නේ පහුගිය කාල සීමාවවලදී අපි ඛනිජ කැණීම සඳහා බලපත්‍ර ලබා දුන්න ක්‍රමවේදයේ සම්පූර්ණ වෙනස් වීමක් අපි සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම කාර්මික ඛනිජ සඳහා අපි ලබා දුන්නේ first come first serve කියන එක. කියන්නේ කවුරු හරි කෙනෙක් ඉල්ලීමක් කරොත් මේ ස්ථානයක යම් කිසි ස්ථානයක දිවයිනේ අපේම ඛනිජයක් තියෙනවා මේ සඳහා බලපත්‍රය ලබා දෙන්න කියලා අපි ඒකට බලපත්‍රය ලබා දුන්නා. නමුත් මේ අවස්ථාවේදී ඛනිජ ප්‍රතිපත්තියෙන් අලුත් ක්‍රමවේදයක් හඳුන්ලා දීලා තියෙනවා.
අපි විසින් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය විසින් හඳුනාගත්තු ස්ථාන සඳහා අභිලාෂ කැඳවීමකින් තමයි ඛනිජ බලපත්‍ර ලබා දෙන්නේ. ඒක දිගු ක්‍රියාවලියක් වෙයි. නමුත් කඩිනමින් අපි අවසන් කරනවා. මොකද පහුගිය කාල සීමාව තුළදී අපි දැක්කා දේශපාලන හිතවතුන් දේශපාලන මැදිහත්වීම් මත යම්කිසි කණ්ඩායම් විසින් මේ ඛනිජ සම්පත් නතු කර ගැනීමේ අවදානමක් තිබ්බා. ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ඉදිරියේදී වෙනස් වෙලා ඒ කාර්යාවලිය විධිමත් විදියට අපි ක්‍රියාත්මක කරනවා. මොකද අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දීලා තියෙන විදිහට මේ ඛනිජ සම්පත දැන් ප්‍රයෝජනට ගන්න අමුද්‍රව්‍යයක් විදිහට විතරයි. ඉදිරි කාලයේදී ඒක වෙනස් වෙලා වෙනත් විදිහකට කර්මාන්ත සංවර්ධනය මගින් ආයෝජන ලංකාවට කැඳවීමකින් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට අවස්ථාවක් තමයි දැන් ඛනිජ ප්‍රතිපත්තියේ අරමුණ වෙලා තියෙන්නේ. බොහෝ ඛනිජ බලපත්‍ර හිමිකරුවන් කාර්යාංශය වෙත එල්ල කරන චෝදනාවක් තමයි බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය අතිශයින් සංකීර්ණයි කියන කාරණාව. සමහරලාට අර පීවර ගණනාවකින් යුක්ත ක්‍රියාවලියක් නිසා මෙම කටයුත්ත බලපත්‍ර හිමියන්ට තරමක් අසිරු වෙන්න පුළුවන්. මේ තත්ත්වය මගහරවා ගන්න පසුගිය වර්ෂය තුල තාක්ෂණිකමය වශයෙන් කාර්යාංශය විසින් හඳුන්වා දුන්නු කාරණා සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් ඇත්තෙන්ම අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපිට ලැබෙන පැමිණිලි. ප්‍රධාන වශයෙන් බලපත්‍ර ඉල්ලුම්කරුවන් පැමිණිලි කරනවා. මේ බලපත්‍ර ක්‍රියාවලිය ඊටාම සංකීර්ණයි, ඊටාම අමාරු කාර්යයක්. ඒ වගේම මහ ජනතාවගෙනුත් පැමිණිලි එනවා මේම බලපත්‍ර නිසා මහ ජනතාවට ඇති වෙන පීඩා. මේ සියලුම දේට අපි උත්තරයක් දැන් හොයාගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ රට ඩිජිටල් කරණයට ලක් වෙන රටක්. ඒ අනුව අපේ ආයතනයත් අපි ඔන්ලයින් ක්‍රමවේදයකට එහෙම නැත්නම් ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එකකට අපි අවතීර්ණ වෙලා ඉන්නවා. ඒ අනුව දැන් අපි පටන් අරන් තියනවා මේ සියලුම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද, ඒ වගේම අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදය සියලුම කාර්යාවලිය ඩිජිටලයිස් කරන්න. අපිට සම්බන්ධ වෙලා ඉන්නවා මේ කාර්යයට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම කර්මාන්ත සංවර්ධන හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, ඒ වගේම මුදල් අමාත්‍යාංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සංවිධාන රාශියක් අපි එකතු වෙලා මේ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක විශේෂයෙන්ම විද්වත් සම්පත්දායකින් විදියට මොරටු විශ්වවිද්‍යාලය හා තවත් ආයතන විසින් එකතු වෙලා මේ ඩිජිටලයිසේෂන් ක්‍රමවේදය සඳහා මේ දිනවල ඉතා වෙහෙස මහන්සියලා වැඩ කරනවා. මේ වසර අවසාන වෙනකොට අපිට දකින්න පුළුවන් මහජනතාවට සහනදායී සේවාවක්, ඒ වගේම බලපත්‍ර ලාභීන්ට කඩිනමින් මේ ක්‍රමවේදයේ ඇතුලේ බලපත්‍රයක් ලබාගෙන රටේ ආර්ථිකයට දායක වෙන්න. ඛනිජ සම්පත් නියාමනය කියන ක්‍රියාවලිය යටතේ කාර්යාංශය මුහුණ දෙන මූලිකම අභියෝගයක් තමයි අනීතිකව සිදු කරනු ලබන කැණීම් කටයුතු පිළිබඳව යම්කිසි නියාමනයක් ඇති කරගන්නේ කොහොමද කියන එක කාරණාව. සමහර ගණනය කිරීම් වලට අනුව ගරු සභාපතිතුමනි, ලංකාවේ නීතිමය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන වැලි ප්‍රමාණයට වඩා වැඩි වැලි ප්‍රමාණයක් අනීතික ආකාරයෙන් කැණීම් කටයුතු කරන බවට ගණනය කරලා තියෙනවා. මෙන්න මේ අනීතික කැණීම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා කාර්යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද? කාර්යාංශයේ සිටින නීතිය බලාත්මක කිරීමේ අංශය මේ සඳහා සම්බන්ධ වන්නේ කොහොමද? පහුගිය වර්ෂය ඇතුළත ඔවුන් ලබාගෙන තියෙන ප්‍රගතිය මොනවද? ඔව්, අපේ ආයතනයට ලැබෙන පැමිණිලි විශාල සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන් මහ ජනතාවට වෙන පීඩාවන්, මහ ජනතාවට වෙන දුක් ගැහැට මේ ඛනිජ බලපත්‍ර එහෙම නැත්නම් ඛනිජ කැණීම් ක්‍රියාවලිය තුල. ඒ අනුව අපේ ආයතනයට සාමාන්‍යයෙන් වර්ෂයකට ලැබිලා තියෙනවා පහුගිය අවුරුද්දේ පැමිණිලි 400ක් 500ක් විතර ප්‍රමාණයක්. ඒ අනුව අපි මේවා ස්ථානීය පරීක්ෂා කරලා තියෙනවා මේ 250ක් විතර ප්‍රමාණයක්. සමහර පැමිණිලි ගත්තාම සත්‍ය පැමිණිලිත් නෙවෙයි. ඒ අනුව අපේ තෝරා බේරාගෙන අපි ගිහිල්ලා අපේ කණ්ඩායම ගිහිල්ලා මේ සම්බන්ධව පරීක්ෂා කරලා බලනවා. ඒ අනුව නඩු පැවරීම් කටයුතු 2025 වසරේ අනීතිකව සිදු කරපු ක්‍රියාවලීන් කැණීම් සඳහා නඩු 40ක් විතර අපි පනවලා තියෙනවා. එයින් මිලියන 2ක විතර දඩමුදල් අපි අය කරලා තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි
අපේ කාර්යාංශයට යම්කිසි ස්ථානයක නීති විරෝධී කැණීමක් සිදු වෙනවද කියලා පැමිණිල්ලක් ආපුවාම අපේ තියෙන නිලධාරී සංඛ්‍යාව ප්‍රමාණවත් මදි මේ සඳහා මැදිහත් වෙන්න. ඒ අනුව අපි පහුගිය කාල සීමාවල ක්‍රියාත්මක කරේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායත් එක්ක සම්බන්ධ වෙලා මේ වැටලීම් සිදු කරන එක. ඒ අවස්ථාවටත් ඔබ්බෙන් ගිය ක්‍රමවේදයක් අපි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේදී ගරු අමාත්‍යතුමා විසින් මතු කරා ඊට වඩා ක්‍රමවේදයක් නව ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ඕන කියලා. මං හිතන්නේ ඉතා ඉක්මනින් කඩිනමින් අමාත්‍යාංශ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ විශේෂ මෙහෙයුම් විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමේ සූදානමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනම ඒකකයක් පිහිටවීමට දැන්ට වැඩ කටයුතු සූදානම් කළා තියෙනවා. ඒ අවස්ථාවේ ඒ වගේ ඒකකයක් පිහිටවීමේදී ස්වාධීන ආයතනයක් මේ සඳහා පොලිසිය ඒ වගේම භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය පරිසර අධිකාරිය ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් එකතු වෙලා ඒකකයක් තමයි පිහිට වෙන්නේ. ඒ අනුව මහජනතාවට හා ඕනෑම කෙනෙකුට ඍජුවම යම්කිසි නීති විරෝධී දෙයක් සිද්ධ වෙනවා නම් කැණීමක් සිද්ධ වෙනවා නම් ඒ සඳහා පැමිණිලි කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි. මං හිතන්නේ ඉදිරියේදී යහපත් තත්ත්වයක් ඇති වෙයි. විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අපේ බලපත්‍ර නොලබා නීති විරෝධීව සිදු කරන කැණීම්. ඒ සඳහා විශේෂයෙන්ම අපි පොලිසිය තමයි මැදිහත් කරගන්නේ. අලුත් ක්‍රමවේද ස්ථාපිත වුණොත් ඊට එහා ගිහින් අපේ khනිජ සම්පත රැකගෙන හොඳ ආදායමක් ලබා දෙන්නත් khනිජ හොඳ විදිහට යොදා ගන්නත් මේ කාර්යාවලිය යොදා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මෙම හැම කරුණකම අවසාන බලාපොරොත්තුව කරු සභාපතිතුමනි රටේ khනිජ සම්පත රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් කොයි ආකාරයෙන්ද භාවිතා කරන්න කියන කාරණාව. දැන් පසුගිය වර්ෂය තුළ කාර්යාංශ විසින් කරනු ලබන නියාමනය කිරීමේ ක්‍රියාවලිය හරහා කොපමණ මුදලක් රටේ උදාහරණයක් වශයෙන් ගත්තොත් භාණ්ඩාගාරයට වේවා නැත්නම් වෙනත් රාජ්‍ය ආයතන වලට වේවා කොයි ආකාරයක දායකත්වයක් ලබා දීලා තියෙනවද? ඔව් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියන්නේ ඇත්තටම ආදායම් ලබන ආයතනයක් විදිහට නෙවෙයි ස්ථාපිත කරලා තියෙන්නේ. අපි නියාමනය පිළිබඳව අපිට පනතකින් බලය පැවරලා තියෙන ආයතනයක්. කියන්නේ khනිජ සම්පත් නියාමනය කිරීම. කෙසේ වුවත් අපිට ලැබෙන ආදායමක් තියෙනවා. මේ ආදායම අති විශාල ආදායමක්. අපේ කාර්ය මණ්ඩලය කරන කාර්යාවලියෙන් රාජකාරී වලින් අපිට ලැබෙන ආදායම අපි අපේ කටයුතු සඳහා යොදාගෙන ඉතිරි සියල්ලම අපි මහා භාණ්ඩාගාරයට තමයි යොමු කරන්නේ. විශේෂයෙන්ම වසරකට මිලියන 2000කට ආසන්න ප්‍රමාණයක් අපි මහා භාණ්ඩාගාරයට අපි රාජ්‍ය භාගයේ විදියට අපි බැර කරනවා. විශේෂයෙන්ම පහුගිය වසර කීපෙදීම මේ කාර්ය නිසි පරිදි සිදු වෙලා තියෙනවා. නමුත් පහුගිය වසරේ 2025 තමයි ප්‍රථම වතාවට අපි බදු පසු ලාභයෙන් 30% මේ ආයතන විසින් ප්‍රථම වතාවට මහා භාණ්ඩාගාරයට ලබා දුන්නා මිලියන රුපියල් මිලියන 187ක ප්‍රමාණයක්. විශේෂයෙන්ම මේක සැලකිය යුතු ප්‍රගතියක් මං හිතන්නේ අපේ ආයතනයේ විසින් ළඟා කරගෙන තියෙන අපි ආදායම් මට්ටම වැඩි කරගැනීම වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඊට වඩා පුළුල් අර්ථයකින් මේ කාර්ය සිදු කරන විශේෂයෙන්ම දැන් අපි ආරම්භ කරන නව khනිජ ප්‍රතිපත්තියේදී khනිජ සම්පත කැණීම් කරලා අපනයනය කිරීම අමුද්‍රව්‍යයක් වශයෙන් නෙමෙයි අපි ආරම්භ කරන්න ඉඩ දෙන්නේ. අගේ එකතු කිරීමේ ව්‍යාපෘති තමයි අපි ඉදිරියට හඳුන්ලා දෙන්නේ. කියන්නේ වැලියු ඇඩිෂන් එකක් මත තමයි අපි ඉදිරියේදී khනිජ සඳහා ආයෝජකයන්ට අවසර දෙන්නේ. අපි තුමු ග්‍රැෆයිට් මිනිරන් තියෙනවනම් මිනිරන් අමුද්‍රව්‍යයක් විදිහට නෙමෙයි යවන්න වෙන්නේ. ඒ කට්ටියට යවන්නේ යම්කිසි නිෂ්පාදනයක් කරලා. khනිජ වැලි කියන එකත් එහෙමයි. ඒ නිසා මං හිතන්නේ අපේ ආදායම ඉදිරි කාලයේ සීමාවේදී රටක් විදිහට අපේ ආයතනයක් විදිහට වඩා රටක් විදිහට අපේ ක්‍රියාවලියෙන් විශාල ප්‍රමාණයකින් වැඩිවීමක් අපේක්ෂා කරනවා මේ අලුත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුලින්. අපගේ මෙම සාකච්ඡාව අවසන් කිරීමේ ප්‍රථමව මම පොඩි කාරණයක් සම්බන්ධව ඔබතුමාගේ අදහස් දැන ගැනීමට කැමැතියි. විශේෂයෙන් නව අමාත්‍යාංශය කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය සුනිල් හඳුනිති මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මැතිතුමා මේ දෙපළම නිතරම කියන කාරණයක් තමයි
මෙම අමාත්‍යාංශය Ministry of Change කියලා. වෙනස් වීමේ වෙනස් කිරීමේ අමාත්‍යාංශය කියලා. භූවිද්‍යා සමීක්ෂණ පතකාරාංශයේ විදිහට මෙම අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ කාර්යාංශයේ අනාගතයේ කොයි ආකාරයෙන් වෙනසකට ලක් වේද? කොයි ආකාරයේ නව මාවතකට යොමු වේද? ඔව් ඇත්තෙන්ම අපේ රටත් මං හිතන්නේ විශාල පරිවර්තනයට ලක් වෙලා තියෙන අවධියක තමයි අපි Ministry of Change කියන අමාත්‍යාංශයට යටතට පත් වෙන්නේ. කියන්නේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී අපි දකිනවා අපේ නිලධාරීන් විසින් ප්‍රකාශ කරනවා, ඒ වගේම මගෙත් අත්දැකීම් තියෙනවා. අද වර්තමානයේ වෙනකොට භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ වෙත කිසිදු දේශපාලනික මැදිහත් වීමක්, දේශපාලනික බලපෑමක්, අතපෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දන්නවා පහුගිය කාල සීමාව තුළ මේවැනි ආයතන වලට දේශපාලන හස්තයක් මතින් තමයි යම්කිසි තීරණ ක්‍රියාත්මක කරේ. අද අපිට කියන්න ඊටාම සතුටුයි එසේ කිසිදු බලපෑමක් අපිට නැහැ. අපි ඇත්තටම ඊටාම නිදහසේ කටයුතු කරන අපේ නිලධාරීන් එක්ක යම් කිසි ප්‍රශ්නකාරී සිදුවීම් තිබුණ නිලධාරීන් කීප දෙනෙක් විමර්ශන වලින් අපි අපේ ආයතනෙන් ඉවත් කරලා තියෙනවා. ඉන් පස්සේ සියලු දෙනාම පරිවර්තනයට ලක් වෙලා අපි එකමුතු වෙලා තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. පහුගිය කාල සීමාව තුළ අපේ සියලු දෙනාම එකතු වෙලා වැඩමුළු කීපයකට සම්බන්ධ වෙලා අපි යන්න ඕන ගමන අපි තීරණය කරා. විශේෂයෙන්ම කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමා, ඒ වගේ නියෝජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලුම දෙනා අපි එක්ක සම්බන්ධ වෙලා අපේ ගමනට උදව් කරනවා. මම හිතන්නේ සියලු දෙනාම අපි වෙනස් වෙන්න ඕන කියන තැන ඉන්නවා. වෙනස් වීමට සූදානම් වෙලා ඉන්නවා. මම හිතන්නේ මේ වෙනස තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ වසර අවසන් වෙනකොට යහපත් දෙයක්, හොඳ ප්‍රතිඵලයක් අපේ ආයතනයෙන් සියලු දෙනාටම දකින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අද දින කාර්යාංශයේ 2025 වර්ෂයේදී කාර්යාංශ විසින් අත්පත් කරගත් ඒ ප්‍රගතිය සහ ඒ සම්බන්ධ සමාලෝචනයකට අප හා එකතු වුණු කාර්යාංශයේ ගරු සභාපති සමන් ජයසිංහ මැතිතුමාට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව අපි ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ ආකාරයෙන්ම මෙවැනි වූ වැඩසටහනකින් නැවතත් ඔබ හා සම්බන්ධ වීම බලාපොරොත්තු වෙමින් අපි ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.